මේ බුදු සාසනය අතුරුදහන් වුණාට පස්සේ සම්පූර්ණ බලය මාරයගේ අබුද්ධෝත්පාද කාලය. ඒක මාරය තමයි බලය. මාරය කියන්නේ අකුසලය. ඒ ධර්මයක් නැහැ. කායයට මිනිස්සු කියන කතාවේ වැඩ ඉතින් ඉන්නවා නේද? මිනිස්සු අනිවාර්යයෙන්ම ඉන්නවාට කල්ප විනාශය වෙනකම්. කල්ප විනාශයේ පළවෙනි ඉර පායලා අවුරුදු 100,000ක් වැස්ස නැති වෙනවා කියන කාලේ දක්වා මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු ඒකියට මිනිස්සු දුකේම තමයි. දැන් මෙච්චර ධර්මයක් තියලා මිනිස්සු කොච්චරනම් පීඩාවකින් ඉන්නේ කියලා බලන්න. වනචාරී ඔය උගණ්ඩාව ඔය වගේ අප්‍රිකානු රටවල හිටිය වනචාරී මිනිස්සු මරාගෙන කන ඒතැන්ට එනවා ඉතින්. දැන්ටත් ඔය මිනිස්සයාට අනුගේ ලේ බොන්න ලේ දකින්න අමුලේ කන්න අමුලේ මුදෝලා කන්න ඔය ආසාවන් එන්නේ ඔය මේක එනවා කාම විකෘති එනවා. අඩු ආයුෂෙන් මැරෙනවා අඩු ආයුෂෙන් ඉපදිනවා. අඩු ආයුෂෙන් දරුවන් හැදෙනවා ලැබෙනවා. මේ පරමාශ අවුරුදු 10කින් තැන්ට යනවා. බුදුරජාණන් කියන පරමාශ අවුරුදු 10කින් තැන්ට යනවා කියලා. ඒකට අවුරුදු 10 වෙනකොට එයා ඉපදිලා මැරිලත් ඉවරයි. අවුරුදු 5ේදී ළමයි හම්බ වෙනවා කාන්තාවක්. 6ේදී මුණු බුරුමුඩු විලි. 7-8 වෙනකොට එයා මැරිලා ඉවරයි. දැන්ට උනත් ගෑන් ළමයි සමාන ළමයි අවුරුදු 7-8 වෙනකොට වැඩි වියටපත් වෙනවා. නමුත් 7-8 වෙනකොට වැඩි වියටපත් වෙනවා කියන 7-8 වෙනකොට යාර දරු ගැබක් දරන්න පුළුවන්. දරු ගැබක් දාන්න පුළුවන්. නමුත් සමාජයෙන් යන්නේ නැත්තේ ඊටාම සමාජය තුල සීලය තියෙනවා. නමුත් තිරිසන් සතාගේ ලෝකයේ තුල සීලය නැහැ. ඒ නිසා ඒගොල්ලෝ අඩු වයසෙන් දරු ගැබ වලට යනවා. ඉතින් මේ මනුස්ස ලෝකයේ සීලය නැති වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම අවුරුදු 5-6 ගෑන් ළමයට දරු ලැබෙනවා. ඒක දැන් අපිට ඇස් දෙකට පේන දෙයක් අපිට පේනවා. කොච්චර වේගෙන් ආයුෂ අවරත යනවාද කියලා. සම්මාත්‍රයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද දීන මිනිස්සු විශේෂ කොච්චර විචිකිච්ඡාගෙන පංච නීවරණ වලින් ඒ නීවරණ පහම ප්‍රබලයි. ඒකිනුත් ප්‍රබල කවුරු හරි. ඒකිනුත් ප්‍රබලම නීවරණයක් තියෙනවා. ඒකෙන් මෙතනයි කියලා ඉතින් කියන්න බෑ. ඉතින් ඔක්කොම දේවල් සකස් වෙන කාමච්ඡන්දයන් නිසාම තමයි. ඇස පිනවන්න තියෙන කැමැත්ත, කනනාසය, දිව ශරීරය, මනස පිනවන්න තියෙන කැමැත්ත නිසාම තමයි සකස් වෙන්නේ. නමුත් ඉතින් අරවා එක හා සමාන තමයි. ඉතින් නැහැ කියන්න බෑ. පහින්ම අපිට වෙන හානියක් කාමච්ඡන්දයන් තමයි මූලික වෙන්නේ. මම දන්න තරමේ. ඒකත් පොයිටටි වියසාලජිය දිලියොත කියලා දෙන නිසා සීලය ආරක්ෂා වෙනවා. එහෙම සීලය ආරක්ෂා නැත්නම් සීලය නිසා හිලොතක් වෙන්නද? මොකද? ඒ කියන්නේ පොයිටටි ලැජ්ජාව සහ බිය ඒ ලැජ්ජාව බිය නිසා පවෙන් මිදී ඉන්න. ඒකට සීලය ආරක්ෂා වෙනවා. ඒක ලැජ්ජා බිය තියෙන නිසා සීලේ වැඩිවීමක් කරන්නේ එකට බැඳිලා දරුවෝ තියෙන වෙන්ව ගන්න බෑ. ඒක එකට බැඳිලා තියෙන්නේ. ලැජ්ජාව බය කියන්නේ සීලයම තමයි තියෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. ලැජ්ජා බය කියන්නේ සීලයේ ලැජ්ජා බය දින සීලය පිට ගන්න. මේ දෙක වචනේ එකම අර්ථයක් වගේ මට නම් පේනවා.